හයි මං මහේෂිකා හේරත් ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් කෙනෙක්. අද කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ වෙච්ච නෙගටිව් කටුක අත්දැකීමකුයි AI ටූල් එකකුයි පාවිච්චි කරලා කොහොමද ආදායමක් හොයාගන්න විදිහ වැඩක් කරන්න කියලා. හරිද? මේක ටිකක් දිග මාතෘකාවක්. හැබැයි අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු. මුලින්ම මේ ඉන්සිඩන්ට් එක අපි අඳුරගන්නේ කොහොමද? ඔයාගේ ඔළුවේ හැමතිස්සෙම කියවෙන. ඔයාගේ හිතේ තියෙන කම්ප්ලේන් එකක් තියෙනවා. මට මගේ තාත්තා මෙහෙම සැලකුවේ නෑ. මට පොඩි කාලේ මෙහෙම කරදර කරා. එතකොට මගේ අම්මා මට මේ විදිහට ආදරය කරේ නෑ. මෙහෙම වුණා. ඒ වගේ මොනවා හරි. තව කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. එතකොට ඒ මොකක් හරි හේතුවක් හින්දා ඔයාගේ ඔළුවේ රියර්ස් වෙනව නේද? නෙගටිව් ඩ්‍රාමා එකක් වගේ ඕක යනවා නේද? මෙහෙමයි උනේ, මෙහෙමයි උනේ කියලා. ඕක නෙගටිව් ඩ්‍රාමා එකක් යන එකෙන් ඔයාගේ ජීවිතේට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි දැන් මේක ප්‍රයෝජනවත් දෙයකට හරවමු. මේ තියෙන ඉන්සිඩන්ට් එක ඔයා කොලයක් අරගෙන ලියන්න. එතකොට මේ කොලේ ලියලා ඉවර වෙලා ඊළඟට කොලේ අනිත් පැත්තේ අපි ලියන්න පටන් ගන්න ඕනේ මේ වෙච්ච ඉන්සිඩන්ට් එකේ හින්දා මගේ ජීවිතේට වෙච්ච වාසි මොනවද? මම දන්නවා දැන් ඕක කියපු ගමන් කියනවා එහෙම කොහොමද එහෙම වාසියක් මගේ ජීවිතේට උනේ? මේකෙන් හින්දා තමයි මගේ ජීවිතේ මෙහෙම කඩන් වැටුනේ. සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ ඉන්සිඩන්ට් එක අඳුරගන්න දරන වෙහෙසයි. මේක අඳුරගන්න අපි භාවිතා කරන ටැලන්ට් එකේ තමයි ગેප් එක තියෙන්නේ. ඉතින් හොඳට කල්පනා කරන්න. කලබලයක් නැහැ. මේ ඉන්සිඩන්ට් එක ලියන්න. හැමදාම මේ ඉන්සිඩන්ට් එකට බැන හිටපු එකනේ කරේ. දැන් පොඩි ටයිම් එකක් ගන්න. මේ ඉන්සිඩන්ට් එකෙන් ඔයාට වෙච්ච පොසිටිව් දේවල් ලියන්න. මයින්ඩ් එකෙන් ඔයාට කියනවා නෑ එහෙම දෙයක් නෑ කියලා. ඔයා මයින්ඩ් එකට චැලෙන්ජ් කරන්න නෑ. අනිවාර්යයෙන්ම තියෙනවා. හොයලා දෙන්න කියලා. මොකද ඔයාගේ මොලේ වැඩ කරන්නේ මේ වගේ නෙගටිව් දෙයක් වුණාම ඔයාව මානසිකව පරිස්සම් කරන්න, ඔයාගේ ඔළුව බැලන්ස් කරන්න වෙන මොකක් හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න. උදාහරණයක්. ඔයාගේ තාත්තා නපුරු කෙනෙක් නම් ඔයා අම්මට ලං වුණා වෙන්න පුළුවන්. ඔයා ගොඩක් සංවේදී කෙනෙක් වුණා වෙන්න පුළුවන්. ඔයා මල් බවන්න පටන් ගත්තා, පොත් කියවන්න පටන් ගත්තා, චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ වගේ ඒ හිතේ ඇතිවෙච්ච මානසික ආතතිය බැලන්ස් කරගන්න ඔයා ජීවිතේ අලුතෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ අලුතෙන් තව දේවල් වලට වැලියු එකක් දුන්නා වෙන්න පුළුවන්. අපේ දැන් තියෙන ඇක්ටිවිටි එක තමයි ඒ වගේ දේවල්. මේ සිදුවීම වෙච්ච හින්දා ඔයාට වෙච්ච බෙනිෆිට්ස්, ඔයාගේ ජීවිතේ ඇතිවෙච්ච කුසලතා එක ලියන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාටම අයිඩෙන්ටිෆයි වෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම මං හිත හදාගන්න මොනවද කරන්නේ. සින්දු අහනවා වෙන්න පුළුවන්. එතකොට මොටිවේෂනල් ස්පීකර්ස්ට සවන් දෙනවා වෙන්න පුළුවන්. එතකොට මල් වවනවා වෙන්න පුළුවන්. පොත් කියවනවා වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි ඕන තරම් දේවල් තියෙයි. ඔයාගේ ජීවිතයේ ඔයාගේ එක්ස්පීරියන්ස් එකට අදාළව ඔයා ලියන්නේ ඒ දේවල්. ඊට පස්සේ ඔයා මේක අරගෙන ගිහිල්ලා ඔයාගේ AI ටූල් එකකට දෙන්න මේ දේවල් තමයි මං ජීවිතේ කරන්න කැමති. මේක බේස් කරලා මට බිස්නස් අයිඩියාස් දෙන්න කියලා. ඒ කියන්නේ අර නෙගටිව් ඉන්සිඩන්ට් එකෙන් ඔයා හිත හදාගන්න කරන දේවල්. ඒක තමයි ඔයා ආසාවෙන් කරන දේ. ඒ කියන්නේ ඔයා ඒ දේවල් කරනකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔයා බිස්නස් එකක් ගොඩනගා ගත්තොත් ඒ බිස්නස් එක ඔයා කරන්නේ ගොඩක් ආසාවෙන්. ඔයාට ගොඩාක් ක්‍රියේටිව් දේවල් ඒ හින්දා ඔයාගේ ජීවිතේට එන්න පුළුවන්. ඒ ක්‍රියේටිව් දේවල් වලින් ඔයාට ගොඩාක් බිස්නස් ඔපචුනිටිස් එන්න පුළුවන්. මේ වගේ දේවල් මං එක්ස්පීරියන්ස් එකෙන් දැකලා තියෙනවා. මං සහභාගී වෙච්ච වර්ක්ෂොප්ස් වල ගොඩාක් ඩොක්ටර් ජෝන් ඩිමාර්ටිනීගේ බ්‍රේක් ත්‍රූ එක්ස්පීරියන්ස් වර්ක්ෂොප් එකකින් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. එතනදී හම්බ වෙච්ච කට්ටිය ඉන්නවා. ඊට කලින් කට්ටියගේ ටෙස්ටිමොනිස් වලින් මම දැකලා තියෙනවා. සහ මමත් ලයිෆ් එකේ ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ වගේ නෙගටිව් ඉන්සිඩන්ට් එකක් වෙද්දී ඒකෙන් බේරෙන්න ඔයාගේ මයින්ඩ්සෙට් එක රිලැක්ස් එකේ තියාගන්න ඔයා කරපු දේවල් ඔයාට බිස්නස් ඔපචුනිටි එකක් විදියට කන්වර්ට් කරගන්න පුළුවන්. මේ මම ඔයාට පොඩි ටීසර් එකක් දුන්නේ. ඔයාට හිතලා මෙතනින් එළියට එන්න. උදාහරණයකට ඔයා මල් වැවුවා වෙන්න පුළුවන්. සමහරලාට ඒක ආසාවෙන් කරා නම් දැන් මල් වවන කට්ටිය ගොඩක් ඉන්නවනම් ඔයාට එතනින් එහාට දැන් මේ ඇත්තටම AI tools වලිනුත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක ඊළඟ ලෙවල් එකකට ගෙනියන්න. ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට ගෙනියන්න. මොන වගේ ඔප්ෂන්ස් ද available? මේක ඔයා ආස දෙයක් ඒ හින්දා ඔයා සර්ච් කරද්දී ඔයා ඒකට ඩීප් ගිහිල්ලා විස්තර හොයනවා. එතකොට ඔයාට අමුතු විදිය ඔප්ෂන්ස් එනවා. එතකොට ඒවා ඔයාට හිමින් ජීවිතේ තවත් අලුත් බිස්නස් ඔපචුනිටි එකක් විදියට එකතු කරගන්න පුළුවන්. ඒ හින්දා මේක මේ try කරලා බලන්න.
try කරලා බලලා අර නෙගටිව් ඉන්සිඩන්ට් එකකින් එළියට එන්න. මොකද ඒක ගැන නෙගටිව්ලි හිතිය කියලා ඔයාට ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඔයාගේ ඔළුවේ වැඩ කරන්නෙම අර සර්වයිවල් මෝඩ් එකේ ඔයා යන්නේ. ඒක මතක් වෙන්න ඔයාගේ එක්සිකියුටිව් සෙන්ටර් එක කියන එක මොලේ පාර්ට් එක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ඔයාට අලුත් ඔපචුනිටිස් පේන්නේ නැහැ. මම දැන් මේකෙන් කරේ ඒ ඔයාගේ සර්වයිවල් මෝඩ් එකකින් ඔයාව එක්සිකියුටිව් මෝඩ් එකට تعلق කරන එක. ඒ නෙගටිව් ඉන්සිඩන්ට් එකට අදාළව පුළුවන් තරම් ඔයාට වෙච්ච බෙනිෆිට්ස් ලියලා ඒ නෙගටිව් ඉන්සිඩන්ට් එක ගැන ඔයාගේ හිතේ තියෙන තරහ නැති වෙනකම් අර ටික ඔක්කොම ලියන්න ඕනේ. ඒ ලියලා ඉවර වෙලා ඒ ටික පාවිච්චි කරලා AI tool එකකට දාලා මේ මම කරන්න ආස දේවල් මේකෙන් මට බිස්නස් ඔපචුනිටිස් හදලා දෙන්න කියලා කියන්න. ඒ ටික හදලා දෙනවා. එතකොට ඒව පාවිච්චි කරලා ඔයාට හිමින් එක බිස්නස් එකක් නෙමෙයි සමහර විට බිස්නස් කීපයක් මේකෙන් ඩිවෙලොප් කරගන්න පුළුවන්. ඔයාගේ අදහස් කියන්න කොහොමද මේක වෙන්නේ කියලා ඔයාගේ ජීවිතේ.